හයි කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් කාලෙකින් මම මේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඇත්තටම මේ අවුරුද්ද ජූනි මාසේ ගියපු ට්‍රිප් එකක්. මට ට්‍රිප් එකක් හස්බන්ඩ් කන්ෆරන්ස් එකක් තමයි මම මේ ඔයාලට අරන් ඉන්නේ. අපි මේ යන්නේ කවුෂන් වලට. තායිචුන් ඉඳන් කවුෂන් වලට නෝමල් ට්‍රේන් එකක පැය දෙකමාරක් වගේ යනවා. මුලින්ම අපි කරේ කවුෂන් වල ෆෝමුසා සබ්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා මෙන්න මේ ඩෝම් ඔෆ් ලයිට් බලපු එක. මොකද මෙතන ගොඩක් ෆේමස් තැනක්. මේ ආර්ට් එක සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ පාට වීදුරු කැබලි වලින්. ඉතින් මේක පාට වීදුරු වලින් නිමැවුණු ලෝකේ ලොකුම පබ්ලික් ආර්ට් ඉන්ස්ටලේෂන් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් කවුෂන් සිටි වලට එන ඕනම කෙනෙක් මේ තැන අනිවාර්යයෙන්ම බලන්න යන තැනක්. අපි මේ ෆෝමසා මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවේ කවුෂන් ස්ටේෂන් එකෙන් MRT එකක් අරගෙන. දැන් අපි මේ ආපහු කවුෂන් ස්ටේෂන් එකට යන ගමන්. ලොකු දුරක් නැහැ මෙතන ඉඳන් විනාඩි 10ක 15ක් වගේ අතර කාලයක් තමයි තියෙන්නේ. අපි දැන් හොටෙල් එකේ හොටෙල් එකෙන් නෙමෙයි ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා අපි හොටෙල් එක හොයාගෙන යන ගමන් ටඩඩා ඔන්න අපි රූම් එකට ආවා. මේ රූම් එකේ තමයි අපි ඉදිරි දවස් දෙක තුනම ඉන්නේ. දවස් 3ක් වගේ මෙතන ඉන්නවා. අපි ඉතින් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඔන්න ආපහු එළියට බැස්සා. තායිවානේ LRT ලයින්ස් තියෙන්නේ තයිපේ සිටි වලයි කවුෂන් සිටි වලයි විතරයි. මේ කවුෂන් සිටි වල LRT ලයින් එක. මම ඔයාලට කිව්වනේ අපි මේ යන්නේ ජනීවි කොන්ෆරන්ස් එකකට කියලා. කොන්ෆරන්ස් එක තියෙන්නේ කවුෂන් වල යුනිවර්සිටි එකේ. ඒක තමයි ස්ටාර්ට් කරන්නේ. අද ඉතින් පොඩ්ඩක් ඔළුව දාලා යන්න ආවා. තායිවානේ සදර්න් කෝස්ටල් රීජන් එකේ තියෙන සිටි එකක් තමයි කවුෂන් කියන්නේ. යුනිවර්සිටි එක තියෙන්නේ බීච් එක ළඟමයි. අපි ඉතින් දැන් යුනිවර්සිටි එකේ වැඩ ටික ඉවර කරලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ආවා. කවුෂන් වල තියෙනවා සීජින් කියලා අයිලන්ඩ් එකක්. ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ ෆේරි එකේ. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් සීජින් අයිලන්ඩ් එක පැත්තේ ගිහින් එන්න. අයිලන්ඩ් එකට ඇතුල් වෙද්දිම අපිට නයිට් මාකට් එක හම්බුණා. මේ වෙලාව ඇත්තටම හවස 6ට විතර ඇති. එනකොට තාම හොඳ එළියක් තියෙනවා. අපි ඉතින් මේ නයිට් මාකට් එක දිගේ ඉස්සරහට ගියා. මගේ වීඩියෝස් වලට උපරිම සහායයක් වෙන්නේ අන්න ඒ විදිහට. මේ ඉන්නේ අපි දෙන්න අනම්මනම් ටිකක් ගත්ත කන්න. මෙන්න මේ නයිට් මාකට් එකෙන්. සෙනග නම් ටිකක් අඩුයි දැන්. දැන් වෙලාව රෑ 7:00 විතර වගේ තාම එළියයි. හරිම ලස්සන view එකක් මේ සීජින් අයිලන්ඩ් එකට තියෙනවා. ඔන්න අපි පොඩ්ඩක් මේ සීජින්ස් අයිලන්ඩ් එකේ ඇවිදලා ආපහු හෙටත් මෙතනට එනවා කියලා හිතාගෙන ආපහු දැන් මේ සිටි එක පැත්තට යන්න කියලායි බැලුවේ. වෙලාවෙදී නම් අපි දෙන ලොකු බඩගින්නකින් පෙරෙනවා. ඉතින් ආපු ගමන්ම කරේ කෑම හොයාගෙන ගියපු එක. ඔන්න කාලා බීලා ඉවර වෙලා අපි දැන් මේ ආපහු හොටෙල් එකට යන ගමන් මිනිස්සු ඔය මේවා නෙමෙයි ඈ මම දන්නවා කොල්මන් කරනවා කියන්නේ අපේ හොටෙල් එක තියෙන්නේ මේ හාබ් එක කිට් රූම. ඉතින් මේ හරිය හරිම හැපනින්. විශේෂයෙන්ම අද ඉරිදා දවසක්. මේ තියෙන්නේ අපි නැවතිලන සිටි ස්වීට්ස් හොටෙල් එක. අපි ඉතින් මේ හරිය පොඩ්ඩක් ඇවිදලා කරලා මොනවද තියෙන්නේ කියලා බලලා කෙලින්ම හොටෙල් එකට ගියා. ඊළඟ දවසේ අපි මොනවද කරේ කියලා මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.